අපි ආව ස්පෙල් බයින්ඩ් එකේ තියෙන රේල්වේ ස්ටේෂන් එකට. ඒක හම්බෙන් අපිට අහුවුණේ අපි යන පාරෙමයි තිබ්බේ. මේ තියෙන එක. මේ ස්ටේෂන් එකේ නම ග්ලෙන්බ්‍රූක් ස්ටේෂන් එක. මේ ස්ටේෂන් එකේ තියෙන්නේ සිඩ්නි වල ඉඳන් කිලෝමීටර් 60ක් විතර දුරින් බ්ලූ මවුන්ටන් පැත්තට වෙන්න. පැයක විතර ඩ්‍රයිව් එකකින් පහසුවෙන් මෙතෙන්ට එන්න පුළුවන්. ස්පෙල් බයින්ඩ් එකේ සීසන් 1 එක මතක නම් රියානා ස්ටේෂන් එකට ඇතුල් වෙනකොට මෙන්න මේ විදිහට තමයි ඒ කාලේ ස්ටේෂන් එක තිබුණේ. ස්ටේෂන් එකේ මූලික ආකෘතිය ලොකුවට වෙනස් වෙලා නැහැ. ඒ විදිහටම තියෙනවා. නමුත් නවීකරණ කටයුතු වෙලා තියෙනවා. ඉස්සර ටිකට්ස් පාවිච්චි කරාට දැන් ටිකට් පාවිච්චි කරන්නේ නැති නිසා දැන් ටිකට් කවුන්ටර් එක සහ ස්ටාෆ් එක ගොඩක් අයින් කරලා තියෙනවා. ඒ වෙනුවට ටිකට් කාඩ් එක පංච් කරන තැනක් තමයි තියෙන්නේ. ඒ කාලේ බංකු තිබ්බ විදිහටම තමයි තාමත් ස්ථානගත කරලා තියෙන්නේ. ඒ කතාව බලනකොට ඒ විදිහටම තියෙනවා වගේ එකක් තමයි අපිට දැනෙන්නේ එතෙන්ට ගියාම. මේ කතාව රූපගත කරලා අවුරුදු 40ක් විතර වෙනවා. ඒ වුණත් තාම මූලික ස්ට්‍රක්චර් එක ඒ විදිහටම තියෙනවා දැක්කම හරි පුදුමයි. පෝල් රියානාගේ ලෝකේ ඉඳලා ආපහු මේ ලෝකෙට ආවට පස්සේ මතක නම් අර කන්‍යා සොහොයුරිගේ වාහනය ඇවිල්ලා එතනින් බැස්සට පස්සේ මෙන්න මෙතනින් තමයි මේ විදිහට තමයි දුවගෙන එන්නේ. ඒක 20 වෙනි කතාංගේ බැලුවොත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ තියෙන යකඩ කණු ඒ විදිහටම කතාවෙත් තියෙනවා. 20 වෙනි කතාවේ අශ්කා මේ ලෝකෙට ආවට පස්සේ එතනින් බැහැලා මෙයා ස්ටේෂන් එක දිහා බලාගෙන ස්ටේෂන් එකේ වැඩ කරන එක්කෙනෙක්ගෙන් අහනවා අන්න එතන දැන් මේ වෙනකොට කාර් පාක් එකක් තියෙනවා. එතනින් ස්ටේෂන් එකට ඇතුල් වෙන්න බෑ වහලා තියෙනවා. ඒ කාලේ පාවිච්චි කරපු පඩිපෙළ වගේම පඩිපෙළක් තමයි තාමත් පාවිච්චි කරන්නේ. ඒ විදිහමයි හැබැයි නවීකරණය කරපු එක. ඒ කාලයට වඩා මේ කාලේ වෙනකොට එකතු වෙලා තියෙනවා ලිෆ්ට් එකක් සහ අනිකුත් තාක්ෂණික දේවල්. ඔගොල්ලන්ට මතක නම් රියානා ඇවිල්ලා ටිකට් ගන්න තැන ටිකට් කවුන්ටර් එක දැන් මේ වෙනකොට වහලා තියෙන්නේ. 23 වෙනි කතාමාලාව බැලුවොත් අන්න ඒකෙදි මෙන්න මේ දර්ශනය බලා ගන්න පුළුවන්. මේ තමයි ඒ ටිකට් කවුන්ටර් එක දැන් පාවිච්චි වෙන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන් වහලා තියෙන්නේ. ඇලෙක්ස් සහ කැත්රිනා මේ ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්න දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය අරන් තියෙන්නේ මෙන්න මේ ප්ලැට්ෆෝම් එකේ. ඕගොල්ලන්ට මතක නම් රියානයි පෝලුයි මේ ලෝකෙට ආවට පස්සේ මෙන්න මෙතනදි මේ තියෙන තැන ඒ තියෙන මැෂින් එක වෙනුවට දැන් ටිකට් මැෂින් එකක් තින්නේ ඒ තිබ්බ ස්ථානයේම. ඒ කාලේ දැන් වගේ ඩිජිටල් පූරු තිබ්බේ නැති නිසා මැනුවල් පූරුවක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ දුම්රිය කාලසටහන් පෙන්වන්න. ඒක දැන් ඇතුලෙන් තියලා තියෙනවා. දැන් පාවිච්චි කරන්නේ නැහැ. ඒ ස්ටේෂන් එකේ මේ වෙනකොට එකම එක සේවක මහත්තයා ඉන්නේ. මම කිව්වා මෙන්න මෙහෙම මම ටීවී සීරීස් එකක් බලලා ඒ ස්ටේෂන් එක හොයාගෙන ආවි කියලා. එයා මාව ස්ටේෂන් එක ඇතුළට එක්කගෙන ගිහිල්ලා පරණ දේවල් ටික ආපහු පෙන්නුවා. දැන් ඔක්කොම ඩිජිටල් කරලා තියෙන්නේ. නමුත් පරණ දේවල් ඒගොල්ලෝ ඒ විදිහටම ආරක්ෂාකාරීව තියලා තියෙනවා. මම ස්පෙල් බයින්ඩ් කතාවට මාර කැමති කෙනෙක්. ඉතින් මට හරිම සතුටුයි මේ ස්ථානෙට යන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් බොහොම ස්තුතියි මෙච්චරලා මේ වීඩියෝ එක බැලුවට.